හායි කොහොමද ඔයාලට? මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. අද ඉරිදා දවසක් මං පුරුදු විදිහටම උදේම නැගිට්ටා. උදේම ගෙවල් අතු ගාලා අස් කරලා පහන තියන්න තමයි මං හදන්නේ. අද අපේ පැත්තේ අසපුවේ භාවනා වැඩසටහන. ඒක හැම මාසෙම දෙවෙනි ඉරිදා තමයි තියෙන්නේ. අපේ අම්මයි ආතයි දෙන්නත් ඒකට යනවා. ඒකේ බස් එකක් එනවා හැමදාම උදේ එයාලා එක්කන් යන්නයි ආපහු ගෙනත් ඇරලන්නයි. ඇත්තටම මේක නම් ගොඩක් හොඳ දෙයක්. වයසක අයට යන්න එන්න. එයාලා යනකම් මාත් බලන් ඉඳලා මං ග්‍රීන් ටී එකක් හදාගත්තා අද උදේට බොන්න. අදත් උදේම වහින්න වගේ හොඳටම උලන් සැරයි. අපේ ගෙදර පාරෙන් ඉස්සරහා කොට්ට ගහක් තියෙනවා. පුළුන් කොට්ට කියන්නේ එව්වා. ඒකේ කොට්ට වැටෙනවා මේ දවස්වල හුලන්සර වැඩි හින්දා. මාත් ඊළඟට එව්වා හින්දා අම්මා කොට්ට 3ක් විතර මේ දවස්වල හැදුවා මේ පුළුන් වලින්. මං ඊළඟට මේ ටිකෙත් පුළුන් ටිකයි ඇට ටිකයි වෙනම අයින් කරලා තිබ්බා අම්මට කොට්ටයක් හදන්න. ඒක ඉවර වෙනකොටම වහින්න පටන් ගත්තා. අපේ ගෙදර අවුරුද්දට ගෙනාවු කොත්තු පැකට් එකක් තිබ්බා. ඒකේ තාම ඉතුරුයි. මං ඊළඟට ඒක හදන්නම් කියලා ගත්තා උදේ. ඒක හදන්න කියලා ගත්තට චිකන් ඉවර වෙලා මං එක පස්සේ තමයි දැක්කේ. ඊළඟට මම මිරිස් සොත්තක් හදාගත්තා චිකන් හොදි එක වෙනුවට. මිරිස් 3-5 දාලා ඊළඟට ඒකට ගොරක පේස්ට් එක නොත් ටිකක් දාලා තමයි මම මේක හදාගත්තේ. ඊළඟට බලනකොට කොච්චි ඉවර වෙලා මම ඊළඟට හොඳටම වැස්සේ ගියා කොච්චි කඩන්න තෙමුණත් එක්ක. වැස්ස හොඳටම වැඩි කරලා තිබ්බේ මේ වෙලාවේ. මේක හදන්න ඕන වෙන්නේ කොත්තු රොටි, කැරට්, ලීස්, ලූණු, තලාගත් ඉංග්‍රීසි ලූණු එක්ක මීට් වර්ගයක්, බිත්තරයක් වගේ දේවල්. මම ඉස්සොයි මාළු කෑල්ලකුයි බිත්තරයකුයි තමයි ගත්තේ. මේ සෝස් එක හදන්න ඕන වෙන්නේ සෝයා සෝස්. ඊළඟට තක්කාලි සෝස් එක්ක චිලි පේස්ට් ටිකක් දාගන්න පුළුවන්. මම මේ හදාගත්ත සෝස් එකටම තමයි මිරිස් සොද්දක් දාගෙන කලවම් කරගත්තේ. ඊළඟට සෝස් පෑන් එක රත් වෙන්න තියලා අපිට තෙල් ටිකක් දාගන්න පුළුවන්. තෙල් ටික රත් වෙනකොට මම ඊළඟට ඉස්සෝ ටිකයි මාළු කෑලි ටිකයි බෙදගත්තා. ඔයාලට ගෙදර තියෙන විදිහට කැමති දෙයක් දාගන්න පුළුවන්. අපේ ගෙදර චිකන් තිබ්බේ නැති හින්දා තමයි මම මේවා ගත්තේ. ඒ ටික පැඳුනහම ඒක අයින් කරලා මම ඒ තෙල්ලකට මිංගුරු සුදු ලුණු ටික දාගත්තා. ඊළඟට මම ඒකටම නයිමීස් ටිකක් දාගෙන හොඳට කලවම් කරගත්තා. ඊළඟට මේකට බිත්තරයකුත් දාගත්තා මම. ඊළඟට මේ ටික ඔක්කොම හොඳට බැදගන්න. ඔයාලගේ රස අනුව ලුණු ගම්බිරිස් කුඩු දාගන්න ඊළඟට. ඊළඟට මම මේ ටිකටම එළවලු ටිකක් දාගත්තා. එළවලු ටිකත් ඔක්කොම දාගෙන කලවම් කරගන්න තමයි ඊළඟට තියෙන්නේ. ඊළඟට මම දාගන්නවා මම බෙදලා අයින් කරලා තිබ්බ ඉස්සෝ ටිකයි මාළු කෑලි ටිකයි. මේ ටික ඔක්කොම හොඳට දාලා කලවම් කරගෙන ඉවරලා ඔයාලා කොත්තු රොටි ටික ඒකට දාගන්න පුළුවන්. ඊළඟට මම හදාගත්ත සෝස් එකත් ඒකට දානවා. කොත්තුව ගොඩක් රස වෙන්නේ මේක හොඳට කලවම් කරගෙන මේක අර තලා ගන්නවා වගේ මේව කරගත්තාම. මම වෙනදාට නම් හැඳි දෙකක් අරගෙන මේක හොඳට තලා ගන්නවා. මම වගේ ලුණු හැපෙන්න කැමති නම් අන්තිමට ලුණු ටිකකුත් දාගන්න. මෙහෙම තමයි මම කොත්තු හැදුවේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඇත්තටම මට නම් කඩෙන් ගේන කොත්තුවට වඩා ගෙදර හදාගෙන මේ කන කොත්තුව රසයි. ඔයාලා try කරලා බලන්න. ඇත්තටම රසයි.
මං ඊළඟට උදේට මේක තමයි කෑවේ අද. ඒකත් කාලා මම කුස්සියත් අස් කරගත්තා. ඒ ටික ඔක්කොම ඉවර වෙද්දි දාඩියක් දැම්මා. ඒ හින්දා මම වොෂ් එකක් දාගත්තා. මට ඊළඟට නෝට් එකක් ලියන්න තිබ්බා. මං ඊළඟට ඒ ටික ලියලා ඉවර කරගෙන පාඩම් කරා. දැන් වෙද්දි නම් වැස්සත් පායලා අවුවත් වැටිලා තිබ්බේ. මම මේ වැඩ ටික ඉවර කරලා ටිකක් කරලා නිදත් ගත්තා. නිදාගෙන ඇහැරුණා. අම්මා ඒ ෆැෂන් වගේක් කඩලා තිබ්බා. මං ඊළඟට ඒකෙන් බීම් එකක් හදාගන්න තමයි හිතුවේ. මේ වෙද්දි නම් වැස්ස හොඳටම පායලා තිබ්බේ. මං ඉතින් ෆැෂන් එකක් දීලා ඉවර කරා. මම ඊළඟට නෙට් හවුස් එකට ගියා. මේ දවස්වල නම් හොඳටම වැස්ස හින්දා වතුර දාන්න ඕන වෙන්නේ නැහැ. නෙට් හවුස් එක පැත්තක පොලිතීන් එක තමයි වහලා තියෙන්නේ. ඒ හින්දා ඒ පැත්තේ තියෙන මල් පැල ටික මම ගිහින් නෙට් එක පැත්තෙන් තිබ්බා. නැත්තම් ආයේ ඒ ටිකට වෙනම වතුර දාන්න වෙන හින්දා. අද දවසේ ඉතින් මම මේවා තමා කරේ. ඊළඟට හවස අම්මා හැමත් ආවා සිල් අරගෙන ඉවර වෙලා. මෙතනින් එහාට නම් මට දිගටම වීඩියෝ එක කරන්න බැරි වුණා. එහෙනම් ඉක්මනටම හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.